ඊයේ දවසේ පුරාවටම මට ගොඩක් කට්ටිය කතා කර අතුර ස්පෙෂලි අඳුර නැති ගොඩක් අය මැසේජ් කරලා තිබ්බා කොහොමද අයියේ මොකද උනේ ප්‍රශ්නයක් නැහැ නේද කියලා. සියලි ප්‍රශ්නයක් තියරි හැම පැපරිලක් තිබේ කට උත්තරයක් දෙන්න ගියා. කට උත්තර දෙන්න ගෙදර ආවා. මට මේකේ කියන්න ඕනේ හැමෝටම පාඩමක් ඉගෙන ගන්න අපි මිනිස්සුන් උදව් කරන්න යත්තේ මිනිස්සුන්ගේ අධ්‍යාපන මට්ටම සමාජ මට්ටම කොහෙද ජීවත් වුනේ කොයි වගේ පරිසරයක හැදුනේ මිනිස්සු අඩුපාඩු පාසල් ගිහලා තියනවද හොඳ ඉගෙනීමක් ලැබලා තියනවද හොඳ සමාජ මට්ටමක ඉන්නවද කියලා අපි තේරුම් ගන්න ඕන. බට් අපි කවුරුත් එහෙම කරන්නේ අපි යාළු වෙන්න ගියාම බෝල්ෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් ආදරේ කරනවා නම් අපි ආදිනවා සම්පත්තියක් පටන් ගන්නවා. ඊට පස්සේ අපි මිනිස්සු උදව් කරනවා. අපි හොඳ ආදර සම්බන්ධයක ඉන්න නම් අනිවාර්යෙන් අපි හැමෝම කොල්ලෝ කෙල්ලෝ දෙකොල්ලොම කවුරු අමාරු වෙලින් නම් උදව් කරලා තමන්ගේ පාර්ට්නර්ව කොට දාන්න තමයි බලන්නේ. බට් ඒ අතර ඉන්නවා ඉතින් හැපින් ඉන්න ඒ වගේ මිනිස්සු ඉන්නවා කෙලෙකුනේ මතක නැති අය ඉන්නවා. ඉතින් මම හිතන්නේ ලෝකෙම දන්නවා මොනවද උනේ කොහොමද උනේ මිනිස්සු කොහොමද කොහෙද හිටියේ ඊට පස්සේ කවුරු නිසා කොහොම වුණාද තත්ත්වෙ ඉන්නේ කොහොමද ඒ වැඩක් නෑ. බට් මම නම් ඉගෙනගත්ත පාඩම තමයි මිනිස්සු උදව් කරන්න යද්දී අපි හරි පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම මිනිස්සුන් අපි ජීවිතේ ලං කරගatti පරිස්සම් වෙන්න ඕනේ. ඒක හොඳ පාඩමක් අපි හැමෝටම මම හිතන්නේ. thank you හැමෝටම මම ගැන available වට ස්තුතියි.